ඔන්න ඉස්සරහම අපි ඉගෙන ගන්නවා ස්වර අක්ෂර කියන දෙයක් තියෙනවා. ස්වර අක්ෂර. ස්වර අක්ෂර. ස්වර අක්ෂර. මේ ස්වර අක්ෂර වලට අපි දෙවිලින් කියනවා උயிர் எழுத்துக்கள். උயிர் எழுத்துக்கள் කියලා කියනවා. උயிர் எழுத்துக்கள். ප්‍රාණ අක්ෂර කියලා කියන්නේ උயிர் எழுத்துக்கள். ස්වර අක්ෂර අපි දෙවිලින් කියනවා උயிர் எழுத்துக்கள் කියලා. හරිද? උயிர் எழுத்துக்கள் කීයක් තියෙනවද කියලා හිතනවද? උயிර எழுத்துக்கள் ඔක්කොම තියෙනවා 12ක් තියෙනවා. ස්වර අක්ෂර වලට අපි දෙවෙනින් කියනවා උயிර எழுத்துக்கள் කියලා. උயிර எழுத்துக்கள் 12ක් තියෙනවා. අපි බලමු මොකක්ද මේ 12 කියලා. අයන්න. මේවන අයන්න ලියන විදිය බිඳුවක් ගත්තා මෙහෙම ගත්තා. කොම්බ ඉස්සරහට යනවා ප්ලේන් එක. රූල් එක මේව තියෙන්න ඕන. රූලෙන් පිට යන්නේ නැහැ. නැවක භාගය වගේ තියෙනවා නේ. මේ ඉරිදේව ෂේප් කෙලි. අයන්න කියලා කියනවා මෙයාට. ඊළඟට ආයන්න මේකට කොක්කක් දැම්මා. ආයන්න. ඊළඟට ඊයන්න අකුරු ලියන්න අමාරු නම් කියන්න කියලා දෙන්නම්. ඊයන්න. ඊළඟට ඊයන්න. ඊයන්න. ඊළඟට උයන්න. ඊළඟට ඌයන්න. ඊළඟට එයන්න. ඊළඟට ඒයන්න. ඊළඟට අයි. මේ අයි අකුරු ලියන හැටි බලන්න. මේ බැලන්ස් දෙපැත්ත බැලන්ස් නේ. කෙලින් එන දෙපැත්ත බැලන්ස් ඔයාලා පොලියද්දි ලස්සලියන් මගේ අකුරු චුට්ටක් ඇතයි. ඔයාලා ලස්සන පොත ඔයාලා අච්චු පොත් වලින් තියෙනවා අයි අකුරු. අයි ඕ අර දේවාල වල එහෙම ඔයන්න ලියලා තියෙනවා. ඕ යන්න. අවසාන අකුර අවුවන්න කියලා කියනවා මෙයාට. අවු අකුර. හරි. ඔන්න බලන්න මම කියනවා පොඩ්ඩක්. इ ई उ ए आई ओ ආව්. දැන් මේ ඔයාලා අකුරු පුළුවන් වුණාට කමන්නේ අකුරු ටික හරියට බලා ගන්න. ඔයාලට කවදා හරි පොඩි ක්ලාස් එකක් හරි පොඩි අයට කරගන්න පුළුවන්. මේ ටික මේ විදිහට කියලා දෙන්න. හරිද? इ ई उ ए आई ओ ආව්. මෙන්න මේ අකුරු 12ට අපි කියනවා ස්වර අක්ෂර කියලා. මොනවද කියන්නේ? ස්වර අක්ෂර කියලා මෙන්න මේ අකුරු 12ට කියනවා. මෙන්න මේ ස්වර අක්ෂර 12 කොටස් කීයකට බෙදෙනවා කියලා හිතනවා ඔයාලා. මේ අකුරු 12ක් බෙදෙනවා. අකුරු ක්‍රම දෙකකට බෙදෙනවා. ඒ තමයි කෙටි ස්වර හා දීර්ඝ ස්වර කියලා දෙකකට බෙදෙනවා. මොන ස්වරද? කෙටි. හරි මම කිව්වේ කෙටි ස්වර වලට අපි කියනවා නෙඩිල් එලුතුකල් කියලා. නෙඩිල් එලුතුකල්. නෙඩිල් එලුතුකල්. නෙඩිල් එලුතුකල්. නෙඩිල් එලුතුකල්. ඊට පස්සේ අපි දීර්ඝ ස්වර වලට කියනවා කෙටි ස්වර දීර්ඝ ස්වර. ඔන්න දීර්ඝ ස්වර වලට අපි දෙවෙනින් කියනවා නෙඩිල්. මට චුට්ටක් වැරදුනා. නෙඩිල් කුරිල්. කුරිල් සහ නෙඩිල්. ඔයාලා කුරිල් නෙඩිල් කියලා මතක තියාගන්න. මේක නම් මතක තියාගන්න ඕනේ නැහැ. මම නිකන් වැඩි දුර දැනුමට තමයි මේක කියලා දෙන්නේ. මේවා මතක තියාගන්න ඕනේ නැහැ ඔයාලා. නෙඩිල් එලුතුකල්. හරිද? කුරිල් සහ නෙඩිල් එලුතුකල් කියලා දෙක අතර වැටෙනවා. හරි. ඔන්න බලන්න. මෙන්න මේ අකුරු 12 කොටස් දෙකකට බෙදෙනවා කුරිල් නෙඩිල් කියලා. දීර්ඝ ස්වර කෙටි ස්වර. හරිද? දීර්ඝ ස්වර කෙටි ස්වර. දීර්ඝ ස්වර වලට අපි කියනවා නෙඩිල් එලුතුකල්. කෙටි ස්වර වලට අපි කියනවා කුරිල් එලුතුකල් කියලා. හිතා ගන්න ගමේ ඉන්න මිනිස්සු දෙන්නෙක් එකිනෙක උසායි එකිනෙක කොටම කොටයි. උස කෙනාගේ නම නෙඩිල්. නෙඩිල්. කොට කෙනාගේ නම කුරිල්. කුරිල්ගේ හරිද? හරි. දැන් මේ අකුරු 12 බලමු අපි. इ ई उ ए आई ओ ආව්. මම කිව්වා මේවා කොටස් දෙකකට බෙදෙනවා කියලා. අපි බලමු. ඇදේන ස්වර වලට අපි කියමු නෙඩිල් කියලා. ඇදේනේ අර උස මිනිස්සයා නෙඩිල්. කොට මිනිස්සයා කුරිල්. ඒවා ඇදෙන්නේ නැහැ. ඔන්න බලන්න ඇදෙන්නේ නැහැ නේද? ඇදෙන්නේ නැහැ. ඔන්න බලන්න උස්ම ඉර වෙන්නේ නැත්තම් ඕන තරම් ඇදලා අදින්න පුළුවන්. ඔයාලත් ඇදලා බලන්න ඇදින්න පුළුවන්ද කියලා. इ අදින්න බෑ. අදින්න පුළුවන් නේද? ඕන තරම් අදින්න පුළුවන්. මේ බෝඩ් එක පොඩක් ඇදයි වගේ නම් කියන්න මට.
බොඩේ ඇද නැහැ නේද? හරි. ඊ ඊළඟට උයන්න අදින්න පුළුවන්ද බැරිද? බෑ. උයන්න අදින්නත් බෑ. ඊට ඕන තරම් අදින්න පුළුවන්. ඒ අදින්නත් බෑ. අදින්න පුළුවන්. මේක අදින්න පුළුවන්ද බැරිද? මේ අකුර. ඔයාලා හිතන්නේ අදින්න පුළුවන්ද බැරිද? මෙන්න මේ අකුර අදින්න පුළුවන්ද බැරිද කියලා කියනවා නම් ඔනවා දෙමළෙන් අය අකුරෙන් එනවා අපි ගමු මොකක්ද උදාහරණයක් අයිස් හරි ඔන්න මේ දෙමළෙන් මම කියන්නේ සිංහලෙන් නෙවෙයි දෙමළෙන් අයිස් කියලා කියද්දී අයිස් අදින්න නැත්තම් අයිස් මුදලාලි ගාවට ඉල්ලන්න වෙන්නේ අයිස් එකක් දෙන්නකො මුදලාලි අයිස් අදින්න නැත්තම් දෙමළෙන් ඇදලා කියනවා මේක අයිස් අන්නාගේද අයිස් අයින්දු එහෙනම් මේක හැදෙනවා අයිස් අර මේක හැදෙනවා හැදෙන්නේ නෑ හැදෙනවා මේකත් හැදෙනවා අවුවන්න කියලා කියනවා ඔන්න බලන්න දැන් ආයි කියන්න මම මෙන්න මේ අකුරු 12ට අපි කිව්වා ස්වරාක්ෂර කියලා ස්වරාක්ෂර වලට දෙවෙනි කියන්නේ උயிරෙழுத்துக்கள் අකුරු 12යි. ඒ අකුරු 12 කොටස් දෙකකට බෙදුණා. දැන් අපි බලමු කුරිල් කීයක් තියෙනවද නෙඩිල් කීයක් තියෙනවද කියලා. කුරිල් 1යි මේක ඇදෙනවනේ. sorry. 2යි 3යි 4යි 5යි. මේ පහක් තියෙනවා. අපි කියමු මේ පහ. इ उ ए ओ इ उ ए ओ ඔන්න ඔයාලත් කියන චුට්ටක් इ उ ए ओ इ उ ए ओ ඔයාලා නිකන් කියලා බලන්න ඔයාලට කෙටි ස්වර පහක් තියෙනවා කෙටි ස්වර පහ කියන්න පුළුවන්ද කියලා මේක इ उ ए ओ इ उ ए ओ इ उ ए ओ ඇදෙන්නේ නැති අකුරු පහ නිකන් කියන්න පුළුවන්ද කියලා බලන්න इ उ ए ओ इ उ ए ओ इ उ ए ओ इ उ ए ओ කියලා බලන්න උච්චාරණය කරලා බලන්න इ उ ए ओ इ उ ए ओ හරි ඊළඟට තියෙනවා දීර්ඝ ස්වර ටික නම් උච්චාරණය කරන්න අමාරුයි කෙලින්ම මොන ඊ ඌ ඒ අයි ඕ ආව් එක හයියෙන් කියන්න බෑ අපිට තේරුණාද දීර්ඝ ස්වරයි කෙටි ස්වරය අතර වෙනස හරි දැන් මේක ලියා ගන්න එතකොට ඔයාලා ඉස්සරහින් ලියා ගන්න කෙටි ස්වර 5යි දීර්ඝ ස්වර 7යි මේ දෙක එකතු වුණාම 12යි මේක ලියා ගන්න